හැම කෙනෙකුටම රස්සාවක් තියෙනවා. රස්සාවක් අවශ්‍යයි ජීවත් වෙන්නේ. රස්සාව අවශ්‍ය මොකද ජීවිතේ ගැට ගහ ගන්න. දොස්තර කෙනෙක්, ලෝයර් කෙනෙක්, බඩු බාස් කෙනෙක්, මේසන් කෙනෙක්. නමුත් දැන් මගේ ජීවිතේ මම දන්නේ හැමෝටම ඒ විදිහට ලැබිලා තියෙනවා කියලා මම ජීවිතේ කිසිම ව්‍යාපාරයක් කළා නැහැ. සිල්ලර කඩයක්වත් දාලා නැහැ. සංගීතය විතරමයි කළා තියෙන්නේ. ඉතින් මගේ රස්සාව කියලා කියන්නේ ඇඳගෙන හොඳට නාලා ඇඳගෙන එහෙම ගිහිල්ලා සින්දු කියනවා. සින්දු කිව්වම මිනිස්සු සල්ලි දෙනවා. ඒක කියන්නේ. ඉතින් යන තැන්වලත් හැමතිස්සෙම ඉන්නේ හරිම මේ විනෝදකාමී සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු තමයි මට දකින්න ලැබෙන්නේ. සුලයා ඒක කියන මිනිස්සු සින්දු කියනවා බුදිය ගන්නවා. සින්දු කියනවා බුදිය ගන්නවා. සින්දු කියනවා පොඩි ඩ්‍රින්ක් එකක් දානවා ගෙදර ඇවිල්ලා බුදිය ගන්නවා. ජීවිතේ ඔහොමයි ගියේ. ඉතින් මම බලන පංගව මිනිස්සු භාණ්ඩයක් ගෙනල්ලා ඉම්පෝට් ඩියුටි ගෙවලා ඒක අරකට කතා මේක විකුණ ගන්න දැන් මේ දාගලනවා පත්‍රේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා මම කිව්වේ සින්දු කියනවා බුදිය ගන්නවා සින්දු කියන කොච්චර සුන්දර ජීවිතයක්ද මේක මට නම් සුන්දරයි ගායක ලෝකේ මට අදටත් වෙන කිසිම බිස්නස් එකක් නැහැ පොල්වත් අක්කත් තේවත් අක්කත් රබර්වත් අක්කත් කිසිම දෙයක් නැහැ සින්දු කියන විතරයි මම කරන්නේ. හැබැයි අපි ප්‍රැක්ටිස් කරනවා සෑහෙන. එක්ක සින්දු හදනවා. සින්දු මේකට ගෙවීමක් හොඳට කරනවා. ජිප්සිස්ලට හොඳට ගෙවනවා. ඉතින් මට මේ ජීවිතේ ගැට ගහ ගන්න මේක ඇති. හොඳටම ඇති. ලොකු දේවල් කරන්නේ සාමාන්‍ය සරල මේක ඉතින් ජීවිතේ ගෙවිලා යනවා. ඉතින් මේක ජීවත් වෙන්නේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මෙයා තමයි බාලයා කොල්ලන්ගේ. ඉතින් දරුවන්ටත් කන්න දීලා බිදරටත් කන්න දීලා ඉතින් දැන් මගේ මිනි බීරියොත් ඉන්නවා දෙන්නේ. ඉතින් ජීවිතේ තවත් සුන්දර වෙලා තියෙනවා. ඉතින් මියුසික් සංගීතයෙන් මට නම් ලැබුණා. සෑහෙන්න ලැබුණා. තවටවත් ලැබෙමින් පවද. ඒ විදිහට මම ස්තුතියි ඒක වාසනාවක් මා දකින්නේ. ඉතින් ඉදිරි ආත්මයක් මට ලැබෙනවා නම් තව යන්න තියෙන ආත්ම ගණනාවක් හරි තියෙනවා නම් අනේ මට ලොකු සල්ලි ඔය ලොකු ව්‍යාපාරයක මට ව්‍යාපාරිකෙක් වෙන්නවක්වත් ලොකු දෙයක් කිසිම දෙයක් එපා. සංගීතකාර විම සින්දු කියන්නම ලැබේවා කියලා. මොකද දොස්තර කෙනෙක් වුණත් බලන්න රස්සාවට යනවා. මේ කරගෙන යනවා. ගිය ගමන් දකින්න මෙතන රිදෙනවා. අතන කකියනවා. මේ බලන්න මෙයාට ඔයාට අමාරුයි. එයාට ඉන්ජෙක්ෂන් එක දෙනවා. අය අරය අඬනවා. අරයාගේ අරයාට කැන්සර් එකක් ඇතිලා මෙයාට මේකක් කියලා. ඉතින් නීති මහත්තයෙක් ගත්තත් හරි යනවා. අතන මිනිහ මරමක් අද මේක පාඩක එයාත් පොත බලලා මේකට දෙන්න ඕනේ මේ ඔක්කොම ආන්නේ නේද? දැන් මම රස්සාවට ගියනවා සින්දු කියනවා එනවා. ඉතින් කොච්චර සුන්දරද? කොච්චර සුන්දර රස්සාවක්ද? ඉතින් ඔබ ඉන්න පුළුවන් නම් හැම ආත්මෙම ඔක ඉන්න පුළුවන් නම් මම මේ ආත්මෙත් ලැබුණා. ඉදිරියේදී ඉන්න පුළුවන් නම් ඕම සින්දු කියව. ඔය ටෙඩි දෙයක් මට අවශ්‍ය නැහැ. ලොකු සල්ලි වල අවශ්‍ය නැහැ. මේ ලැබෙන්න හොඳටම ඇති.